දුප්පත්ම පවුලකින් පටන් අරන් සාර්ථකත්වයෙන් මුදුනටම ගිහිපු ජපානයේ මිනිස්සුන්ට කියන්නේ ඔෂීන් නොසෙයිෂන් කියලා. එයාට ඔෂීන්ගේ ස්පිරිට් එක තියෙනවා කියලා. ඔෂීන් කියලා කියන්නේ කන්න බොන්නවත් නැති පවුලකින් පටන් අරන් ලොකුම සුපර් මාකට් එම්පයර් එකක් හදපු කෙල්ලෙක්ගේ කතාවක්. ගෙදර තිබ්බ අගහිඟකම් හින්දා අවුරුදු 7 දී නකගාවවල ෆැමිලි එකකට ඔෂීන්ව දෙනවා ළමයි බලා ගන්න වැඩකාරියෙක් විදිහට. මේ අවුරුදු 7 චූටි කෙල්ල දරුවෙක්වත් කරේ තියාගෙන ඉස්කෝලේ ගාවට ගිහිල්ලා ජනේලෙන් කියන දේවල් අහගෙන අකුරු ඉගෙන ගන්න පටන් ගන්නවා. හැබැයි ටික කාලෙකින් එයා නොකරපු වැරද්දකට ඒ ගෙදරින් පන්නලා දානවා. මෙයාගේ තාත්තා දෙවෙනි වතාවටත් වැඩකාරියෙක් විදියට මෙයා කගායවල තවත් ෆැමිලි එකකට විකුණනවා. මේ කගායවල ෆැමිලි එකේ ඔෂීන්ගේම වයසේ කයෝ කියලා දුවෙක් ඉන්නවා. මේ දුවගාව ගොඩාක් ලස්සන පොත් තියෙනවා. ඔෂීන්ට හරි ආසයි මේවා කියවන්න. හැබැයි සර්වන් කෙනෙක් විදිහට ඉන්න ඔෂීන්ට මේ පොත් කවුරුත් දෙන්නේ නැහැ. ඒක හින්දා කියවලා ආපහු තියන්නම් කියලා හිතාගෙන පොත් ටිකක් ගන්නවා ඔෂීන්. මේක අතටම අහු වෙනවා ගෙදර අයට. මේ ගෙදර ආච්චි අම්මා ඔෂීන්ට කතා කරලා අහනවා ඇයි ඔයා පොත් ගත්තේ කියලා. එයා කියනවා මම මේ පොත් ගත්තේ කියවලා ආපහු තියන්න කියලා. ඒ ආච්චි කියනවා ඔයා කියවලා පෙන්නන්න කියලා. කයෝටත් වඩා හොඳට ඔෂීන් ඒවා කියවලා පෙන්නනවා. මේ කානි කියන ආච්චි අම්මා ඔෂීන්ව තමන්ගේම දුවෙක් විදියට සියලුම දේවල් කියලා දෙනවා. අන්න එහෙම පටන් ගන්න ගමන ඔෂීන් නවත්තන්නේ මුළු ජපානෙම හොඳම සුපර් මාකට් චේන් එකක් හදලා. පුතා මුළු ලෝකෙම ජපන්නු හපන්නු වෙන්නේ අවුරුදු 7 දී මෙහෙකාරකම් කළත් ඔෂීන් ඉස්කෝලේ ගාවට ගිහිල්ලා ජනේලෙන් ඉගෙනගෙන මුළු ජපානෙම හොල්ලන්න පුළුවන් සුපර් මාකට් චේන් එකක් හැදුවා වගේ ජපන්නු වැඩ කරලා. ඔයාටත් පුළුවන් නම් අද මොන කරදර බාධක තිබ්බත් ඔෂීන් කෙනෙක් වගේ වැඩ කරන්න. ඔයා ජීවිතේ දිනනවා